දැන් ඔය සාකච්ඡාව තුලිනුත් මග නොමග අඳුන ගන්න පුළුවන්. මග්ගා මග්ග ඥාන දර්ශනය අඳුනා ගන්න පුළුවන්. එතකොට බොහෝ දුරට ඉතින් මේ මග්ගා මග්ග ඥාන දර්ශනය මග නොමග අඳුන ගන්න වෙන්නේ දේශනාවෙන් සාකච්ඡාවෙන් තමයි අඳුන ගන්න පහසු. එහෙම නැතුව මනස ගවේෂණයෙන්ම මග නොමග අඳුනා ගැනීම කරන්න ලෞතර බුදුවරු පසේ බුදුවරු අඳුන ගන්න ස්වරූපයක් තියෙනවා. එහෙම ඇරෙන්න අනිත් අයට ඒක අසීරුයි කරන්න. එතකොට යම් ධර්මයකට අතීත දේශනාවක් අහලා තියෙනවා නම් ඊට පස්සේ දැන් සම්මතයේ පවතින දේශනාවල් වලට වැඩිය අන්පරිද්දකට පෙන්වන දේශනාවල් ඇහෙනකොට අතීතයේ ඇහිලා තියෙනවා නම් අතීත භවවල ඇහිලා තියෙනවා නම් එයාට ඒක ඉස්මතු වෙලා ඇවිල්ලා එයාට මනස ගවේෂණය තුලින් අවධියටපත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක ඉතින් ඊටාම දුර්වලයි. මේ සමහර අය එහෙම ඉන්නවා. අනිත් අයට පහසුම මේ සාකච්ඡාව තුලින් ඒ දේශනාවට සවන් දීම තුලින් ඒ කියන්නේ මේකේ විමුක්ති මාර්ගයේ පෙන්නන විමුක්තියටපත් වෙච්ච විමුක්ති මාර්ගයේ පෙන්වන අර සම්මතයේ පවතින දේශනාවල වලට එහා ගිය දැක්මක් පෙන්වන දේශනාවලට සවන් දීමෙන් මග නොමග අඳුන ගන්න පුළුවන්. එතකොට ඉතින් මිනිස්සුන්ට උඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා අපි සම්මා දිට්ඨිය. ඕනම ආගමක මිනිස්සු තමයි එහෙම හිතාගෙන ඉන්නවා. ආගමක් නැති මිනිස්සුත් හිතාගෙන ඉන්නේ එහෙම තමයි. අපි සම්මා දිට්ඨිය අනිත්‍ය මිත්‍යා දිට්ඨිය කියලා හිතාගෙන ඉන්නවා. අපි පිටිස්සන්නේ ඉස්සන්නේ එහෙමනේ. ඔව්. අපි බෞද්ධය අපි සම්මා දිට්ඨිය කතෝලික මිත්‍යා දිට්ඨිය. ඉතින් එක ආගම් වල එහෙම තමයි. ඒ අයගේ ආගම සම්මා දිට්ඨිය අනිත්‍ය මිත්‍යා දිට්ඨිය එහෙම හිතාගෙන ඉන්නවා. එතකොට දැන් මමත්වයේ තුල හිතාගෙන ඉන්නේ එහෙමනේ මම තමා දන්නේ මගේ එක තමා හරි අනිත් අය දන්නේ නැහැ ඒ අයගේ එක වැරදි කියලා එහෙම හිතාගෙන ඉන්නවා. ඒ සම්මා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය කියලා දැන් ඔය හිතාගෙන ඉන්නේ ඒවා ඔක්කොම ඒ හිතාගෙන ඉන්න ඔක්කොම ඉන්නේ මිත්‍යා දිට්ඨිය. ඉතින් මේ එකකින් ඇති වැඩක් නැහැ. ඒතකොට මම සෝතාපන්නයි මම මෙහෙමයි කියලා හිතාගෙන ඉන්න අය ඉන්නේ. ඒත් අවිද්‍යාව තුල. අවිද්‍යාව තුල තමයි හිතාගෙන ඉන්නේ මම මෙහෙමයි කියලා හිතාගෙන ඉන්නේ. ඒත් අවිද්‍යාව තුල. ඒ මමත්වයේ තුල තමයි එහෙම හිතන්නේ. නැත්තම් එහෙම මේ මාර්ගඵල කියලා කියන්නේ ඒව පැනවෙන ඒවා ඒ මොහොතට ඒ මිසක එහෙම මාර්ගයක ඵලයේ මාර්ගඵලවල ඉන්න පුද්ගලයෝ නැහැ. ඒ මොහොතට සකස් වෙන දැක්මත් එක්කලා තමයි මේ මාර්ගය සකස් වෙන්නේ ඵලය සකස් වෙන්නේ. නැතුව මේ මාර්ගයේ ඉන්න ඵලයේ ඉන්න කෙනෙක් නැහැ. සෝවාන් වෙච්ච සකෝදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච අරිහත් වෙච්ච පුද්ගලයෝ නැහැ. ඒක ඒ මොහොතට සකස් වෙච්ච මානසික අධිගමයක් මිසක එතන ඉන්න පුද්ගලයෝ නැහැ. ඒ ස්වરૂපේ ඉන්න පුද්ගලයෝ නැහැ. මම මෙහෙමයි කියලා කියන්න එහෙම මේ හැකියාවක් නැහැ. ඉතින් කී හැකි කිව්වට මේ එහෙම ඉන්න පුද්ගලයෝ නැහැනේ. දැන් බුදුවරයා කිව්වා කියලා කියනවා. ඒ කියන්නේ මේ මාර්ගය පෙන්වන්න ඕන හින්දා කියනවා මිසක නැතුව එයාගේ ස්වરૂපයක් ගැන හෙලි කරනවා නෙමෙයි. දැන් මේක කෙනෙකුට වටහලා දෙන්න ඕන හින්දා තමන් අවබෝධයටපත් වෙලා ඉන්නේ. මං අවබෝධයටපත් උනේ මේ ආකාරයට කියලා මාර්ගය හෙලි කරන්නේ. නැතුව මම මෙහෙමයි කියලා නිකන් ඉන්නව නෙමෙයි. මම මේ ස්වરૂපයටපත් වුණු ආකාරය මේකයි. ඔබත් ඒ ආකාරයටපත් වෙන්න. ඔබත් බුද්ධ බවටපත් වෙන්න. ඔබත් අරිහත් වෙන්න. ඔබත් මේ මාර්ගයට එන්න කියලා ප්‍රවිෂ්ටයක් ගන්න තමයි අර විදිහට කිව්වත් කියන්නේ. දැන් එතකොට මේ මාර්ගයට සවන් දීලා අහලා මේ දේශනාව වලට සවන් දීලා
මේ දෙනකොට මේකේ අර බාහිරින් දැඩිව ඇලෙන්නේ ගැටෙන ස්වરૂපය අඩු වෙලා සාමාන්‍යයෙන් ඉතින් මධ්‍යස්තව හිතන්න පුළුවන් මේ මනෝභාවයක් තියෙන කෙනාට මගනුමග වැටහෙනවා මොකක්ද කියන එක. ඒ වැටහීමත් එක්කලා යාට ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව පුද්ගලයා කෙරෙහි තමයි මුලින් ඇති වෙන්නේ. ඊට පස්සේ පුද්ගලයා කෙරෙහි ඇති වෙලා ඊට පස්සේ පුද්ගලයා ගත් ක්‍රියාමාර්ගය. එයාගේ ක්‍රියාත්මක භාවය. එයා ඒ අවදිය පිණිස ආධ්‍යාත්මික අවදිය පිණිස එයා උරු කරපු ගත්තු ක්‍රියාමාර්ගය කෙරෙහි පැහැදෙනවා. ඒ පැහැදීම තුල ඒ ක්‍රියාමාර්ගය කෙරෙහි විශ්වාසයක් ඇති වෙනවා. පැහැදීම තුල විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසයට එයා ඇලුම් කරනවා. ඒ විශ්වාසයට එයා බැඳීමක් ඇති වෙනවා. හිතයිශී භාවයක් ඇති වෙනවා. ඒ විශ්වාසයට ඇති වෙන හිතයිශී භාවය යම් මාර්ගයක් පිළිබඳව ඇති වෙන යම් මාර්ගයක් ක්‍රියාත්මක වීමක් ක්‍රියාත්මක භාවයක් කෙරෙහි ඇති වෙන විශ්වාසයට ඇති වෙන හිතයිශී භාවය තමයි ඔය සද්ධාව කියන එක. හැබැයි මේක ආකාරවතී සද්ධාව කියලා කියන්නේ. ඒකයි මේ ක්‍රියාත්මක භාවය එයාට පැහැදිලි. එයා හොඳටම සැටිස් ඒකට. ඊට පස්සේ ඒ ගැන විශ්වාසයක් එයාට ගොඩනගන විශ්වාසයත් එක්කලා යන එක තමයි හැබැයිම සද්ධාව නැත්තම් ආකාරී සද්ධාව කියලා පෙන්නන්නේ. ඉතින් ඒකට එන්න ඕන. දැන් මේකෙදී හත්වෙනි ඉන්ද්‍රිය ඥානය පහළ වෙනවා කියලා කියනවනේ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනසට අහු වෙලා ගිය අහුවීමෙන් සසර සියලුම සත්‍යෝ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආකාර 6ට ආයතන කියලා කියනවා විඥාන කියලා කියනවා. ඒ මොනවා කිව්වත් ඒ ආකාර 6ට ඇහැට අහු වෙලා යනවා කනට අහු වෙලා යනවා දිවට අහු වෙලා යනවා නාසයට අහු වෙලා යනවා ශරීරයට අහු වෙලා යනවා මනසට අහු වෙලා යනවා. ඔය අහුවෙලා යන එක විදිහට බෙදලා පෙන්නනවා. මේ ආයතන වශයෙන් විඥාන වශයෙන් ඊට පස්සේ මේක ධාතු වශයෙන් උත් පෙන්නනවා ස්කන්ධ වශයෙන් උත් පෙන්නනවා. ඕවා මොන විදිහට පෙන්නුවත් මේ ඇහැ කන නාසයට අහුවෙලා යන ගමනක් නේ තියෙන්නේ. මේ එතකොට ඒක 6 ආකාරයක් පේනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා පෙන්නනකොට 6ක් ආකාරයක් පෙන්නනවා. දැන් ඔయిత අමතරව නව ඥානයක් ආවොත් මේ ඇහි ක්‍රියාත්මක වීම මෙසේයි වෙන්නේ කනේ ක්‍රියාත්මක වීම මෙසේ කියලා ඔය ඇහැ කන නාසය මේ මනස yes ක්‍රියාත්මක භාවය මෙහෙමයි මේ ක්‍රියාත්මක භාවය සිදුවෙන ආකාරය මෙහෙමයි ඒ සිදුවීම නිසා තමයි මෙවැනි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මනෝ හටගන්නේ කියන දැක්ම එයාට ඇති වෙනවා. ඊට පස්සේ මීට අමතරව මේ අලුතෙන් පෙර නොතිබූ ඥානය මතුවෙනවා ඒ ගෝචර කෙනාට සාකච්ඡාවේදී. එයා දැනගන්නවා මේ පෙනීම සකස් වෙන්නේ මේ විදියට, ඇහිම සකස් වෙන්නේ මේ විදියට කියලා දැනගැනීම ඇති වෙනවනේ. එතකොට ඒ බාහිර රූපය බාහිර රූපයේ ඇහැ මනස එතකොට සම්බන්ධ වෙලා දැන ගැනීමක් ඇති වෙනවා. ඒක තමයි චක්කු විඥානය නැත්තම් එහි දැන ගැනීම කියන්නේ. බාහිර රූපය ඇහැ මනස සම්බන්ධ වෙලා දැනුමක් ඇති කර ගන්නවා. කනෙත් එහෙමයි දැනුමක් ඇති කරනවා. ඇහි දැනුම, කනේ දැනුම, දිවේ දැනුම, නාසයේ දැනුම, ශරීරයේ දැනුම, මනසේ දැනුම. ඔය දැනුම් තමයි විඥාන කියලා කියන්නේ. ඒ දැනුම් විශේෂ වෙලා විශේෂ වෙනවා. ඒක තමයි විඥාන කියලා කියන්නේ. දැනුම් විශේෂ වෙලා ඉතින් එයා තුල ඒක ක්‍රියාත්මක වෙනවා. ඒකයි විඥාන පහල කරනවා කියලා කියන්නේ. මත විඥාන පහල කරනවා කියලා කියන්නේ දැනුම විශේෂ වෙලා ඒක තහවුරු කර ගැනීම. නැවත සිහි කිරීමක් විදිහට මතකාවර්ජනයක් විදිහට එනවා මනෝ විඥානය තුල.
ඇහැ කන නාසය දිව ශරීරයේ ක්‍රියාත්මක වෙනකොට දැන ගැනීම ඇති වෙනවා. ඒ දැන ගැනීම විශේෂ වෙලා නැවත මතක් කිරීමේ හැකියාව සහිතව නැවත ඉදිරිපත් වෙනකොට මනෝවිඤ්ඤාණය නැත්තම් සිහිපත් කිරීම මතක් කිරීම කියලා කියනවා. එතකොට මේකේ සිදුවීම මෙහෙමයි කියලා නිවැරදි සිදුවීම නිවැරදි ආකාරය දැනගත්තාම එයාට පේනවා මේ බාහිර රූපයේ ආලෝකය නිසා පරාවර්තනය වෙලා එහි වැදිනවා. ඊට පස්සේ මනසේ ප්‍රතිනිර්මාණය තමයි වෙ පෙන්වන්නේ කියලා මූලික වශයෙන් දැනගන්න ඕනේ. ඊට පස්සේ ඉන්ද්‍රිය හැම එකටම මේ විදියට දැනගන්නවා නේද? ඒ ඉන්ද්‍රිය වලට සම්බන්ධ වෙච්ච එක විශේෂ වෙලා නැවත මතකාවර්ජනයක් විදියට එනකොටනේ මනෝවිඤ්ඤාණය සකස් වෙන්නේ. ඒ විදිහට දැනගන්නවා. දැන් අපි දීර්ඝ වශයෙන් ඕවා සාකච්ඡා කරලා තියෙනවා. ඒවා නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ නේද? ඒ නිසා එතකොට මෙහෙම වෙන සිද්ධියේදී ඍජුවම බාහිර රූපේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා පේනවා. වක්‍රාකාරයෙන් බාහිර රූපේ සම්බන්ධ වෙන්නේ. එතකොට තමන් තුලත් එහෙම එකක් නැහැ කියලා පේනවනේ. දැන් තමන් තුල මොළය කියලා ගත්තොත් දැනුමෙන් නේද? මොළයක් හැබෑවටම තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. එතකොට මොළයක් කියලා පණව ගන්නවනේ දැනුමට අනුව. හෘදයක් කියලා පණව ගන්නවනේ දැනුමට අනුව. එතකොට මොළය කියලා බැලුවත් ඔය මොළේ පේන්නේ නැහනේ. එළියේ තියෙන රූපේ මොළේ තියෙනවා කියලා කියන්න බෑනේ. හෘදේ තියෙනවා කියලා කියන්නත් බෑනේ නේ. එතකොට එහෙම තියෙන එකක් නැහැ. මේ ස්පර්ශය නිසා නේද? තින්නම් සංගති පස්සෝ. ස්පර්ශය නිසා ඒ ෂණයට පෙන්නනවා. නේද? ඉන්ද්‍රිය ඥානය තුල එහෙමනේ වෙන්නේ. නේද? රූපය, ඇහැ, මනස තුන සම්බන්ධ වෙනකොට පෙන්නනවා ඒ රූපය පෙන්නනවා. නේද? ඊට පස්සේ ඒක ඇත්ත වුණොත් එළියෙන් තියෙනම මොනොත් ඒක ගැන හිත යනවනේ. ඒක ලස්සනයි, කැතයි, හොඳයි, නේද? හැඩයි කියලා නේද? අණුව කම්පනයක් වෙනවා. අනුකම්පා. නේද? ඒතර අනුකම්පාව නිසා උපාදාය රූපය සකස් කරනවානේ. නේ? අනුකම්පං උපාදාය. අනුකම්පාව නිසා උපාදාය රූපය සකස් කරනවා. ඒතර උපාදාය රූපේනේ මනසේ පෙන්වන්නේ. නේද? තියෙන රූපේ නෙමෙයි. එළිය රූපේ නෙමෙයි. උපාදාය රූපය තමයි මනසේ පෙන්වන්නේ. එතකොට උපාදාය රූපේ මනසේ තියෙනවද? පෙර තිබුණත් නෙමෙයි. මත්තර තියෙනවත් නෙමෙයි. ඒ මොහොතේ පෙනිලා අතුරුදහන් වෙන එකක් නේද? ඒ මොහොතේ පෙනිලා අතුරුදහන් වෙනවා. නේ? දැන් එකක් දිහා බලලා හක බැලුවොත් ඒ මොහොතේ පෙනිලා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ඊළඟ එකක් නෙපෙන්නේ නේද? එතකොට ඒ මොහොතේ පෙනිලා අතුරුදහන් වෙනවා අර අණුව කම්පා වෙලා උපාදාය රූපය සකස් කරගත්තොත් නේද? පේන එකට අණුව කම්පණය වෙනවනේ. දැන් මේ තින්නම් සංගති පස්සෝ කියන්නේ කම්පණය වීම. ස්පර්ශය කියන්නේම කම්පණය වීම. කම්පණය පෘෂ්ඨ දෙකක් ගැටෙනවානේ දැන් උතන. එතකොට ගැටීම තුල කම්පණය කියන්නේ ඒකයි. ඒ අනුව උපාදාය රූපය සකස් කරන උපාදාය රූපය තමයි පේන්නේ. නේද? ඒතර උපාදාය රූපය දකින්නේ කියලා එයාට සිහිය පිහිටියොත්. උපාදාය රූපයත් එක්ක එයා ඇලෙයිද? නේ? ගැටෙයිද? නේ? එතකොට ඒකෙන් මිදිලා යනවනේ යා. නේ? ඒකෙන් මිදිලා යනවා. නේ? ඒතකොට මේ මොහොතට පිහිටන එකෙන් උපාදාය රූපේ මේ මොහොතට පිහිටනවා. ඒකේ මුක්තියෙන් එයා මිදෙනවා. නේද? ඒ මුක්තියෙන් මිදෙන එක නෙමෙයිද පතිගං හාතු මුත්තමන් කියලා කියන්නේ. නුකම්පං උපාදාය පතිගං හාතු මුත්තමන් කියලා කියන්නේ ඒ පිහිටිය මුක්තියෙන් නිදහස් වෙනවා. ඇයි? උපාදාය රූපයක් තමයි සකස් කරලා පෙන්වන්නේ කියලා දැක්කොත්. නේද? ඉතින් මේ දැක්ම එන්නේ නැතුව වචන කියවලා ඇති වැඩක් නැහැ නේද? එතකොට මේකේ මේ අඤ්ඤ ඉන්ද්‍රිය දැක්ම, ඒ කියන්නේ නව ඥානය. ඒ නව ඥානය ඇති වුණාට පස්සේ ඒ නව ඥානය හැම ඉන්ද්‍රියකටම දාලා බලන්න ඕන. චක්කුව ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා ඒක දාන්න ඕන එතෙන්ට. නේ? එතකොට දැන් අලුත් ඇහැක් ආවනේ. අලුත් ඥානයක් ආව, නව ඥානයක්. ඒ ඥානය මොකද්ද? එළියේ තියෙන එක ඍජුවම පේනව නෙමෙයි. එතකොට ඇතුලේ තිබුණත් නෙමෙයි. ඇතුලේ තියෙනවත් නෙමෙයි. එතකොට එයා ඇතුලේ තියෙනවා කියලා ගන්නෙත් නෑ, එළියේ තියෙනවා කියලා ගන්නෙත් නෑ. ඒතර අවකාශයෙන් එයාට පේන්නේ
ඇතුළෙත් නෙමෙයි එළියෙත් නෙමෙයි මේ අවකාශය යාට පේන්නේ. නේද? දැන් අවකාශය කියලා හිතන්න දෙයක් නැහැ. නේද? ඇතුළෙත් නෙමෙයි නම් ඇතුළේ තිබුණත් නෙමෙයි නම් එළියෙත් නෙමෙයි නම් එළිය එකත් නෙමෙයි නම් ඇතුළේ එකත් නෙමෙයි නම් පෙනීමක් නේ සකස් වෙන්නේ මේ මොහොතේ. එතකොට පෙනීම කියන්නේ අවකාශය නැත්තම් ඉඩේ සකස් වෙන්නේ. ඉඩ තුල අවකාශය තුල තමයි මේ සකස් වීම තියෙන්නේ. එතකොට ඒ අවකාශය කියන එක තමයි කියන්නේ විඥානය කියලා දැනුමට කියන්නේ ඒකයි. විඥානයේ මැද කියලා කියන්නේ බාහිර ඒකාන්තයක් මේ පැත්ත ඒකාන්තයක් විඥානයේ මැද අවකාශයේ පෙනීම තමයි අර මැද දකින්නවා කියලා කියන්නේ. එතකොට එයා ඒ ගමන අවසන් කරන කල් තාක්කල් මැදින් තමයි දකින්නේ. මැදින් දකින්නවා මැදින් අහනවා. නේද? ගන්ධ සුවඳ ස්පර්ශය දකින්නේ මැදින්. එතකොට එයා හිතන්නේත් මැදින්මයි. නේද? මැජ්ජේමයි එයා දකින්නේ හිතන්නේ ඔක්කොම. එතකොට මෙහෙ තිබුණෙත් නෑ එළිය තියෙනවත් නෙමෙයි. නේ? එළියක පේනව නෙමෙයි. ඍජුවම මෙහෙ තිබුණත් නෙමෙයිනේ. Taman ඇතුලේ තිබුණත් නෙමෙයිනේ. නේද? ඒ මොහොතට පෙන්වන එකක් විදියට තමයි ප්‍රායෝගික පේන්නේ. හිතුවොත් තමයි මේ දැනුමට අහු වෙලා මේක මොලේ වෙන්නේ හෘදේ වෙන්නේ කියලා ගන්නෙ දැනුමට. ඒ දැනුම අරන් බෑ මේකට. ඒක අධ්‍යාපනය තුලින් ආපු දැනුමනේ. ඒක අහකට දාන්න ඕන. නැත්තම් මේක ඇතුලේ තියනවා කියලා හිතෙනවා. එදා ඉඳන් තිබුණා කියලා හිතෙනවා. ඇතුලේ තියනවා කියලා හිතෙනවා. ආයේ තියනවා කියලා හිතෙනවා. අතීතයේ තිබුණා කියලා හිතෙනවා. නැත්තම් එළියේ තියනවා කියලා හිතෙනවා. එළියේ තියනවා. නේද? තිබුණා තියනවා. ඇතුලේ තිබුණා තියනවා කියලා ගන්නවා. එතකොට ඇතුළත් හිස් වෙන්න නම් එළියත් හිස් වෙන්න නම් දැන් මේකෙන් නිදහස් වෙන්න නම් එළියෙන් ඇතුලෙන් දෙපැත්තෙම හිස් වෙන්න එපාය. නේද? දෙපැත්තෙන් හිස් වෙනකොට දෙපැත්තෙම හිස් කියලා එයා දකිනවනම් එළියේ තියෙන එක ඍජුව පේනවා නෙමේ ඇතුලේ තිබුණා නෙමේ. නේද? එතකොට මේ පේනකොට පෙනීමක් හට ගන්නවා. ඇහෙනකොට ඇහිමක් හට ගන්නවා. ඒක ඍජුවම එළියේක Tamanට ඇහෙනවවත් පේනවවත් නෙමේ. තමා තුල නේද? තිබිච්ච එකක් පේනවවත් නෙමේ. තමා තුල තිබිච්ච එකක් ආය දකින්නව නෙමේ. ඇහිච්ච එකක් ආය අහනව නෙමේ. ඒවලටයි ඇහෙන්නේ. නේ? එතකොට ඒ විදිහට දැක්කොත් තමයි අර අවකාශය තුල ඇහෙනවා අවකාශය තුල පේනවා වෙන්නේ. නේද? එතකොට ඒ අවකාශය තුල දකින්නවා කියන්නේ මැද දකින්න එක, මැජ්ජේ දකින්න එක. අවකාශය තුල තමන්ගේ පැත්තෙනුත් හිස් වෙලා එළියත් හිස් කරලා බලන දැක්ම. මේ පැත්තත් හිස්, ඒ පැත්තත් හිස්. එතකොට අන්ත දෙකම හිස් වෙලා. නේද? මේ පැත්ත ඒකාන්තයක්, ඒ පැත්ත ඒකාන්තයක්. දෙපැත්තම හිස් වෙලා මැද තමයි දකින්නේ. ඒ දැක්ම ක්‍රියාත්මක වෙනවා නම් ඒකයි අර මැජ්ජේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වෙන්න නව ඥානය දාලා බලන්න ඕන. අඤ්ඤ ඉන්ද්‍රිය දැක්ම. නේද? අඤ්ඤ ඉන්ද්‍රිය පහළ වුණා කියන්නේ අඤ්ඤ ඉන්ද්‍රිය දැක්ම, ප්‍රඥා ඉන්ද්‍රිය දැක්ම දාලා බලන්න. රූප බලනකොට බලන් ඉස්සල්ලා නේද? අර කන්නඩියක් දාලා බලනවා වගේ මේ දැක්ම දාලා බලන්න ඕන. අහනකොට මේ දැක්ම දාලා අහන්න ඕන. ගඳ සුවඳට මේ දැක්ම දාලා ගඳ සුවඳ බලන්න ඕන. ස්පර්ශයට මේ දැක්ම දාලා බලන්න ඕන. හිතනකොට මතක් කරනකොට මේ දැක්ම දාලා බලන්න ඕන. එතකොට තමයි මැද එන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ ඔය ප්‍රඥාවෙන්නේ බලන්නේ. එතකොට ඒ බලන බැල්ම ඒ බලන දේ ඒ බලන ප්‍රඥාව නැතුව යනවා නිරුද්ධ වෙනවා. අර බලලා දැක ගන්න දේ දර්ශන ඒ දැක්ම පවතිනවා නේ. නෑ. දැන් ඒ දැක්ම තුලින් එන ඥානයක් සකස් වෙන එක හැබෑව. ඥානයක් සකස් වෙනවා. එතකොට පෙනීම අහෝසි වෙනවා. පෙනීම ඇහිම ගඳ සුවඳ දැනීම ඒක අවසන් වෙනවා. රූපය විදිහට පෙන්වන එක. රූපයත් අවසන් වෙනවා. නේද? රූපය දැනගත්තු හිතත් අවසන් වෙනවා. දැකගත්තු දැනගත්තු හිතත් අවසන්, රූපයත් අවසන්. නේද? නමුත් ඒ තුල ඇතිවෙච්ච ඥානය ක්‍රියාත්මක වෙනවා. ඥානය කියලා කියන්නේ සම්මා ඥාන. පෙර නොතිබී ඥාන අවදි වෙනවා. දැන් ඒ සම්මා ඥානය ලබා දෙන්න ආපු ප්‍රඥාව නිරුද්ධ වෙනවා නේ. හිත නිරුද්ධ වෙනවා. දැන් ප්‍රත්‍යක්ෂය තුලින් එන ඥානයනේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒකෝ ප්‍රඥාව වර්ධනය වෙනවා මාර්ගයේ අවසානයේ දක්වාම. ඥානය පූර්ණ වෙනවා. ප්‍රඥාවත් පූර්ණ කියලා අවසානයේ තමයි ප්‍රඥා නිරෝධය වෙන්නේ. එහෙනම් ප්‍රඥාව කියලා කියන්නේ මේක ඒ නොපෙනෙන පැති වලින් දැක ගැනීම දිගටම ඇති වෙනවනේ. එතකොට මේ ඒකත් සම්මත දැන් හටගෙන නැති වෙන එකක් නෙමෙයිද?
නෑ ඒ වලට අහෝසි වෙනවා. ඒ සියල්ලම ඒ වලට අහෝසි. නමුත් ඒ ඥානය ඒ අධ්‍යක්ීමත් එක්කලා එන ඥානෙ ප්‍රවර්ධනය වෙනවා. ඒ ප්‍රවර්ධනය වෙවි යනවා. ඒ වලට නිරෝධ වෙනවා. නිරෝධය වුණාට ප්‍රවර්ධනය වෙන එක තියෙනවා. නේ? ඒ එක ක්ෂණයට ඒ දැකපු හිතත් අවසන් පෙනිච්ච රූපයත් අවසන් නේද? ඒ ඇති වෙන දැනුමත් අවසන් වෙනවා මේ මොහොතේ. සියල්ලම අවසන්. සියල්ලම අවසන්. ඒ කියන්නේ සම්පූර්ණ ඉතුරු නැතුව නිරෝධයි. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නමුත් ඒකෙන් ආපු අත්දැකීම යාට තියෙනවා. ඒ අත්දැකීම තුලින් නව ප්‍රවේශයකට යනවා යා. එහෙම එක තියෙනවා. එතකොට ඥාන පූර්ණ වීම තියෙනවා. ඥාන පූර්ණ වෙවි යනවා. මේ ගමන අවසන් වෙනකම්ම ඥාන පූර්ණ වෙවි යනවා. එහෙම එක තියෙනවා. එතකොට මේ නව හත්වෙනි ඉන්ද්‍රිය දැක්ම දැන් සෝතාපන්න නම් සෝවාන් නම් එයා හත්වෙනි ඉන්ද්‍රිය භාවිතා වෙනමනේ. ඒ හත්වෙනි ඉන්ද්‍රිය භාවිතා වෙන හින්දානේ එයා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව බේරෙන්නේ. එයාට ධම්මය පිහිටට එන්නේ හත්වෙනි ඉන්ද්‍රිය භාවිතය නිසා. හත්වෙනි ඉන්ද්‍රිය භාවිතය නිසා ධර්මෝ හබේ රක්කති ධම්මචාරී. ඇයි? බලනකොට එයා අර නව ඥානය දාලා බලන්නේ. නව ඥාණයෙන් බලන්නේ. අහනකොට නව ඥාණයෙන් අහන්නේ. නේද? ඒක හිතනකොට නව ඥාණයෙන් හිතන්නේ. එතකොට අර හත්වෙනි ඉන්ද්‍රිය තමයි එතෙන්ට දාන්නේ යා. ඇහැට හත්වෙනි ඉන්ද්‍රිය දානවා. දාලා බලන්නේ. කනට හත්වෙනි ඉන්ද්‍රිය දාලා තමයි අහන්නේ. නහයට හත්වෙනි ඉන්ද්‍රිය දාලා තමයි ගඳ සුවඳ බලන්නේ. නේද? දිවට හත්වෙනි ඉන්ද්‍රිය දාලා තමයි රසය බලන්නේ. ස්පර්ශයට හත්වෙනි ඉන්ද්‍රිය දාලා තමයි ස්පර්ශය විඳින්නේ. එතකොට හිතනකොට නැවත හිතනකොටත් හත්වෙනි ඉන්ද්‍රිය දාලා තමයි හිතන්නේ. නැවත හිතන්නේ සිහිපත් කරන්නේ ඔක්කොම. එතකොට හත්වෙනි ඉන්ද්‍රිය ඥාණයෙන් කරන්නේ මොකද? එතනම නිරෝධ වීම. ඇයි? මේ පැත්තට අයිතිත් නෑ, Tamanට අයිතිත් නෑ, බාහිරට අයිතිත් නෑ දකින දැක්ම. පේන රූපය එළිය තියෙන එකට අයිතිත් නෑ, Tamanට අයිතිත් නෑ. අවකාශය තුල පෙනීමක්. අවකාශය තුල පෙනීමක් නම් හිතන්න දෙයක්වත් නෑ, ඇලෙන්න ගැටෙන්න දෙයක්වත් නෑ. එතනම නිරෝධයි. පෙනීම තුලම නිරෝධය. නේද? එතකොට මේ ඒ ෂණයට හටගන්නේ ඒ ෂණය තුලම නිරෝධ වෙනවා. හට ගැනීම තුලම නිරෝධයි කියන්නේ ඒකයි. රූපය පෙනීම තුලම නිරෝධ වෙනවා. ශබ්දයේ ඇහිම තුලම නිරෝධ වෙනවා. ඇයි ඒ වටිනාකම් දෙන්නේ නැහැ. කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. මොකද වටිනාකමක් දෙන්න බැරි. එයාට එළිය තියනවා කියලා ඇත්ත වෙන්නේත් නැහැ. මෙහි පෙර තිබුණා කියලා ඇත්ත වෙන්නේත් නැහැ. Taman තුල කලින් ඉඳන් තිබුණා කියලා ඇත්ත වෙන්නේත් නැහැ. Tamanගේ අහවල් තැන හැටගත්තා කියලා ඇත්ත වෙන්නේත් නැහැ. එළියේ අහවල් කෙනා, අහවල් දේ, අහවල් ද්‍රව්‍ය කියලා එයාට ඇත්ත වෙන්නේත් නැහැ. ඒතකොට එළිය ඇත්ත වෙන්නේත් නැත්නම් Taman තුල පෙර තිබුණත් නෙමෙයි නම් Taman තුල තියෙනවත් නෙමෙයි නම් එතකොට මේ අවකාශය තුල පෙනීමක් වගේ නේ යාට පේන්නේ නේ. මේ අවකාශය තුල නැත්තම් ඉදී නේද? නැත්තම් මේ මොකද්ද? මේ මැද. අන්ත දෙක මැද්දේ පේන්නේ. අන්ත දෙකේ පේනවා නෙමෙයි. මැද පේන්නේ. නේ? එතකොට අර රික්තකයක් තුල තමයි යාට පෙනීමක් ඇති වෙන්නේ. නේද? එහා පැත්තෙත් නෙමෙයි මෙහා පැත්තෙත් නෙමෙයි රික්තකය තුල තමයි. ඒකයි ඉදී අවකාශය කියන්නේ අර රික්තකය තුල තමයි පේන්නේ. රික්තකය තුල තමයි ඇහෙන්නේ. රික්තකය තුල තමයි මොනවද? ගඳ සුවඳ දැනගන්නේ, ස්පර්ශය දැනගන්නේ, හිතන්නේ, කතා කරන්නේ ඔක්කොම. නේද? එතකොට අවකාශය තුල තමයි නේද? බුදුවරු වඩින්නේ අවකාශය තුල. බුදුවරු පහළ වෙන්නේ අවකාශය තුල. නේද? කියලා කියන්නේ. ඒතර අවකාශය තුල තමයි මේ පෙනීම, ඇහිම සකස් වෙන්නේ, ගමන් කරන්නේ, ක්‍රියාත්මක වෙන්නේ ඔක්කොම අවකාශය තුල. නේද? එළියේ තියෙන රූපය තුලත් නෙමේ, Taman තුලත් නෙමේ. නේද? මොකද දැන් එළියේ ගහක් පෙවුනත් නේද? දැන් අඹ ගහ එළියේ තියනවා පේනවා. නේද? එතකොට අඹ ගහ කියන රූපේ පෙන්වන්නේ එළියේ තියෙන එක නෙමෙයි කියලා යාට වැටහෙනවා නම් ආලෝකය නිසා බාහිර ඒ ගහේ නේද? ඡායාව පරාවර්තනය වල ඇහි කාචේ වැටෙනවනේ. ඊට පස්සේ මනසේ ප්‍රතිනිර්මාණය වෙනවනේ ඒක. මනසේ ප්‍රතිනිර්මාණය වෙන එකනේ පේන්නේ. ඒතර මනසේ ප්‍රතිනිර්මාණය වෙන එකත් පැන වෙන එකක් නේ. ඒ මොහොතට මනස කියන එකත් පැන වෙන එකක්.
මනස කියන එක තිබුණා නෙමෙයි. පෙර තිබුණා නෙමෙයි. මත්තර තියෙනවත් නෙමෙයි. දැනුමෙන් පැනවෙන එකක්නේ. ඒ පැනවීම තුලනේ රූපය පෙන්නනවා කියලා පේන්නේ නේ. එතකොට ඒකත් පැනවීමක් නෙමෙයිද? පැනවීමක්. එතකොට මනස අහවල් තැන කියලා කියන්නත් බෑ. ඒතර මනස තුල මේක තිබුණත් නෙමෙයි. පෙර තිබුණත් නෙමෙයි. නේද? පෙර නොතිබී හටගන්න එක. නේද? එතකොට ඒ පෙර තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි. නේද? කියලා ඒ පනවා ගැනීම අතෑරියොත්. මනස කියලා පනවා ගැනීම හෝ මනස තුල හටගත්තා කියලා පනවා ගැනීම හෝ ඒ දැනුමින් පනව ගන්නේම නේද? මොළයේ හෘදය ඇසුරේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මනස සකස් වෙන්නේ මොළයේ හෘදය ඇතුලේ. එතන මොළයේ හෘදය කියලා දැනුමින් හදාගත්තු එක නේ, අධ්‍යාපනයෙන් හදාගත්තු එකක් නේද? නේද? එතන මොළයේ හෘදය අතර තමයි මේ මනස හටගන්නේ කියලා කියන එකත් දැනුමින් හටගන්න එකක් නේ. ඒ දැනුම් ටික ඔක්කොම අතාරිනවා. නේද? එතකොට මනස කියන එක පනව ගන්න එකත් අතෑරියෝ. එතකොට මේ පැත්ත හිස්නේ. එතකොට මේ අවකාශයේ පෙනීමක් විදියට මේක මේ මොහොතේ පේන්නේ. නේද? මේ තමන්ගේ පැත්තෙන් පනව ගන්න එක අතාරිනවා. මනසේ පැනුව හරි මොලේ හටගත්තා හරි විඥානේ හටගත්තා හරි කියන එක අතාරිනවා. එළිය හටගත්තා කියන එකත් අතාරිනවා. එළිය තියනවා කියන එකත් අතාරිනවා. එතකොට එළියෙත් නෙමෙයි මෙහෙත් නෙමෙයි අවකාශයේ පෙනීමක් විතරයිනේ. අර හිතන එක දැනුම අතෑරියොත්. හිතනවා කියන්නේ දැනුමනේ. දැනුමෙන් ගන්න එක අතාරිනවා. දැනුමෙන් ගන්න එක අතෑරලා පේන විදිහට බැලුවොත්. ස්වභාවිකවම පේන විදිහට බැලුවොත් මේ මධ්‍යයේ පේන්නේ අවකාශයේනේ පේන්නේ. නේද? එතකොට මේ තමන්ගේ පැත්තත් හිස් වෙලා එළියත් හිස් වෙනවා. දැන් මේක දැනුමෙන් අල්ලන්නම බෑ. දැනුමෙන් අල්ලනවා කියන්නේම එයා අහු වෙනවා. දැනුමෙන් අල්ලනවා කියන්නේම අහු වෙනවා. දැනුමෙන් අල්ලන්නේ නැතුව මෙච්චර කල් දැනගත්තු දැනුම් ටික ඔක්කොම අතෑරලා කුඩා කාලේ ඉඳන් මේ දක්වා ඉගෙනගත්තු දැනගත්තු ඔක්කොම අතාරිනවා. අතෑරලා පේන විදියට බැලුවොත් නේද? එළියේ ගහේ පේනවත් නෙමේ, මේ පැත්තේ පේනවත් නෙමේ, Taman තුල තිබිච්ච එකක් පේනවත් නෙමේ, එළියේ තියෙන එක පේනවත් නෙමේ, අවකාශය තුල පෙනීමක්. දැන් ওই පසේ බුදුරු එහෙම බුදු වෙන්නේ ওই විදියට. නේද? කිසිම අධ්‍යාපනයක් මොකුත් නෑ, අකුරු ශාස්ත්‍රය දන්නෙත් නෑ සමහර අය. නේද? ඒයට බලාගෙන ඉන්නකොට පේනවා මේ එළියේ තියෙන එක පේනවත් නෙමෙයි. නේද? මේ කය ඇතුලේ ගහක් පෙන්නනවත් නෙමෙයි, ගහ තියෙනවත් නෙමෙයි. කය ඇතුලේ ගහ තියෙනවත් නෙමෙයි. නේද? බාහිර රූපයේ ගහ තියෙනවත් නෙමෙයි. එහෙනම් මධ්‍ය අවකාශය තුල සකස් වෙන එක තමයි පේන්නේ. ඒතර ඒ පෙනීම තුල ගහ නැහැනේ. පෙනීමක් විතරයිනේ. නේද? පෙනීමක් විතරයි. නේද? අතීත දැනුම අතෑරියොත් පෙනීමක් විතරනේ. නේද? අර අඹ ගහ කියන සංඥාව වෙන්නේ නැහනේ. අඹ ගහ කියන එක අතීතයෙන් හදාගත්තු සංඥාවන්නේ. ඒක එන්නේ නැහැ. එහෙනම් පෙනීමක් විතරයි. මොකද්ද කියලා කියන්න බෑ. එතකොට වටිනාකමක් එනවද? දැන් සංඥාව අතෑරියොත් වටිනාකමක් එයිද? නෑ. අතීත සංඥාව අතෑරියොත් වටිනාකමක් එන්නේ නෑ. වටිනාකමක් එන්නේ නැත්නම් එතනම අහෝසීනේ. දැන් වටිනාකම් දෙන හින්දානේ මේක නැවත නැවත භාවිතා වෙන්නේ. නේද? එතකොට වටිනාකමක් දෙන්නේ නැත්නම් ඒක කිසිම හයියක් කරටුවක් එනවද? නෑ. වටිනාකම් දෙන හින්දා තමයි හිති යන්නේ. නේද? වටිනාකම් දෙන්නේ නැත්නම් වගේ වගක් නෑ. නේද? වගේ වගක් නෑ. පෙනුනද පෙනුනා. දැක්කද දැක්කා. ඔව්. ඉතින් මොනවද ඉවරයි. වටිනාකමක් නැත්නම් කියන්න දෙයක්වත් තියනවද? නෑ. කියන්න දෙයක්වත් නෑ. මතක් වෙන්නෙත් නෑ. නේද? හිතෙන්නෙත් මතක් වෙන්නෙත් කියන්න දෙයක්වත් මනසේ රැඳෙන්නේවත් නෑනේ. වටිනාකමක් දෙන්නේ නැත්නම් වටිනාකම් දෙනේවනේ ඔය කර තියාගෙන යන්නේ ඔක්කොම. නේද? කර තියාගෙන යන්නේ වටිනාකම් දීපුවා. වටිනාකම් නොදෙනවා නම් එහෙම එකක් නෑ. එතකොට මේ අවකාශය තුල සකස් වෙන එක අවකාශය තුල නිරෝධ වෙලා යනවා. කිසිම වටිනාකමක් දෙන්නේ නැත්නම් නව දැක්මට අනුව අඤ්ඤ ඉන්ද්‍රියෙන් බලනවා නම්. ඒතර අඤ්ඤ ඉන්ද්‍රියෙන් බලනවා නම් නේද? ඒ අඤ්ඤ ඉන්ද්‍රිය දැක්ම තුල තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මාජාති නත්ති දානන්ති පුනබ්බව කියලා කියන්නේ. නේද? එතකොට එළියෙන් දෙයක් සකස් කරන්නේත් නැහැ, ඇතුලෙන් සකස් කරන්නේත් නැහැ. පුනර්භවයක් සකස් කරයිද එළියෙන්? නැහැ. නහියාතු ගබ්බසෙයිය. නේ? ඒතර මෙහෙ දෙයක් හැදෙන්නෙත් නැහැ පුනර්භවයක් සකස් කරන්න. නේද?
එළිය උපදින්නෙත් නැහැ. එළිය උපදින්නේ නැති මෙහෙ උපදින්නේ නැති හින්දා. නේ? ඒතර මෙහෙ උපදින්නේ නැත්තම් එළියේ උපදින්නෙත් නැහැ. නේද? කාලය දීපේ දේශයේ කුලයේමව හැදෙන්නේ නැහැ එළියෙන්. මෙහෙ සකස් වෙන්නේ නැති Taman තුල සකස් වෙන්නේ නැති හින්දා. Taman තුල සකස් වෙනවා නම් එළියෙත් හැදෙනවා. නේද? මෙහෙ හැදුනොත් එළියෙත් හැදෙනවනේ. නේ? මේක ඇතුලේ අඹ ගහ හැදුනොත් එළියෙත් අඹ ගහ හැදෙනවා. නේ? මේක ඇතුලේ දිව්‍ය ලෝකෙ හැදෙනවා නම් එළියෙත් දිව්‍ය ලෝකෙ හැදෙනවා. මේක ඇතුලේ අපාය හැදෙනවා නම් එළියෙත් අපාය හැදෙනවා. නේ? මේක ඇතුලේ තිරිසන් ලෝකෙ හැදෙනවා නම් එළියෙත් තිරිසන් ලෝකෙ හැදෙනවා. මේක ඇතුලේ පෙරේත ලෝකෙ හැදෙනවා නම් එළියෙත් පෙරේත ලෝකෙ හැදෙනවා. මේක ඇතුලේ අසුර ලෝකෙ හැදෙනවා නම් එළියෙත් අසුර ලෝකෙ හැදෙනවා. මේක ඇතුලේ නේ දිව්‍ය ලෝක 6 හැදෙනවා නම් එළියෙත් දිව්‍ය ලෝක 6 හැදෙනවා. මේකෙත් ඇතුලේ බ්‍රහ්ම ලෝක 16 හැදෙනවා නම් එළියෙත් බ්‍රහ්ම ලෝක 16 හැදෙනවා. නේ? මේ හැදුනොත් එළියේ හැදෙනවා. එළියේ හැදෙනවා නම් මෙහෙත් හැදෙනවා. නේ? එළියේ තියෙනවා නම් මෙහෙත් හැදෙනවා. මෙහෙ තියෙනවා නම් එළියෙත් හැදෙනවා. නේද? ඒකයි. මෙහෙ තියෙනවා නම් එළියෙත් තියෙනවා. එළියේ තියෙනවා නම් මෙහෙත් තියෙනවා. එළියේ නෑ කියන්න බෑ. මෙහෙ තියාගෙන මෙහෙ තියෙනවා නම් එළියේ තියෙනවා. ඔව් නෑ කියන්න බෑ. නේද? ඒතකොට දෙපැත්තම හිස් වෙනවා නම් එළියෙත් නෑ මෙහෙත් නෑ. නේද? එතකොට කොයිද තියෙන්නේ? තියෙන තැනක් නෑ. ඒ මොහොතේ පෙනීමක් දැන ගැනීමක් හඳුනා ගැනීමක් විතරයි නේ. වේදනා සංඥා සමුච්චය පමණයි. නේද? තියෙන තැන තිබිච්ච තැන සකස් වෙච්ච තැනක් නැහැ. නේද? එතකොට හේතු සකස් වෙන්නේ නැහැ. නේද? දැන් බාහිර රූපයට අනුව හේතුව මෙහෙන්නේ හදාගන්නේ. නේද? එළිය අඹ ගහ තියනවා කියලා හේතුව විදියට එළිය අඹ ගහ දැක්කට එළිය අඹ ගහ සකස් කරලා පෙන්නන්නේ මෙහෙන්නේ. නේද? එතකොට අවිද්‍යාව නිසා මේ පැත්තෙන් නෙමෙයිද හේතු සකස් වෙන්නේ. තමන්ගේ පැත්තෙන් තමයි හේතු සකස් වෙන්නේ නේ. දාන්නේ එළියට. අන්න අඹ ගහ කියලා ඵලය කියලා දානවා එළියට. නේද? එතකොට එළියේ ඵලයක් තියනවද? නෑ මෙහෙ සකස් වෙනවා. මෙහෙ සකස් වෙන එකම තමයි මෙහෙම තමයි ඵලෙ සකස් වෙන්නේ. ඒ හේතුවම තමයි ඵලය වෙන්නේ. නේද? මෙහෙ සකස් වෙන හේතුව තමයි ඊළඟට ඵලයක් වෙන්නේ. ඒ ඵලය තමයි නැවත හේතුවක් වෙන්නේ. එළියේ හේතුවකුත් නැහැ ඵලයකුත් නැහැ. නේද? ඒතකොට දෙපැත්තම හිස් වෙනවා නම් එළියේ හේතු කරගෙන මෙහෙන් හදාගත්තු එක හරි මෙහෙ හේතු කරගෙන එළියෙන් හැදිච්ච එක හරි දෙපැත්තම හිස් වෙනවා නම් නේද? දෙපැත්තම හිස් වෙනවා නම් මොකද? අවකාශය තුල නේද? කිසිවක් නැහැ. එතකොට ඔය දුකෙන් දුකක් හැදෙයිද? මෙහෙන් දුක් හැදෙන්නෙත් නැහැ, එළියෙන් දුක් හැදෙන්නෙත් නැහැ. නේද? එතකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ හටගනේද? එකක්වත් නැහැ. එතකොට ඔය ජාතිය කියන එකත් මෙහෙන් හදාගත්තු එකක්. මනසින් හදාගත්තු එක. මරණය කියන එකත් මනසින් හදාගන්න එකක්. නේ? ලෙඩ වෙනවා කියන එකත් මනසේ හැදෙන එකක් නේ. නේද? නේද? ඒ පේන රූපෙට අනුව හදාගන්න එකක් නේ. ආ උණ හැදිලා කියලා පේන රූපෙට අනුව හදාගන්න. තුවාලයක් වෙලා කියලා පේන එකට අනුවනේ හැදෙන්නේ. නේද? එතකොට ඒ ඉපදුනා කියලත් පේන එකට අනුව හදාගත්තු එකක් නේ. මැරෙනවා කියලත් පේන එකට අනුව හදාගත්තු එකක් නේ. නේද? එතකොට ඔක්කොම මනෝමය සකස් කරගත්තු ඒවා. නේද? ඒ සියල්ලම නිදහස් වෙනවා. නිදහස් වෙනවා නම් අවකාශය තුල සැරිසැරීමක් ක්‍රියාත්මක වීමක් දැක ගැනීමක් තියෙන්නේ. අවකාශය තුල තමයි සැරිසරන්නේ ක්‍රියාත්මක වෙන්නේ. නේද? අහන්නේ බලන්නේ ඔක්කොම මේ ඉඩේ. නේද? දෙපැත්තේ නෙමෙයි. අන්ත දෙකේ නෙමෙයි මැද්දේ. නේද? නේද? අර මොකක්hari දැන් සන්නහයක දෙකක් තුල ක්‍රියාත්මක වීමක් තියෙනවා. නිකන් හිතන්නකෝ මේ සන්නාහයකයක් හා චුම්බකයක් තියෙනවා කියලා. එතකොට ඒ චුම්බකයයි සන්නාහයකයයි දෙකක් තියෙනවා. ඒ දෙක අතරනේ චුම්බක ක්ෂේත්‍රය හටගන්නේ. නේද? ඒතර මේ අවකාශය තුලනේ ඔය විසිකිරීම හෝ ලං කිරීම හෝ කියන චුම්බක ක්ෂේත්‍රය හටගන්නේ. නේද? විද්‍යුත් ධාරා දෙකක් දෙපැත්තෙන් දුන්නත් ඒ මධ්‍යනේ විද්‍යුතය ගැටෙන්නේ සකස් වෙන්නේ නේද? අන්න එහෙමනේ. ඒ වගේ මේ එළියේ තියෙන එකේවත් මේ තියෙන එකේවත් නෙමෙයි මේ අන්තරයේ තමයි මේ පෙනීම ඇහිම සිද්ධ වෙන්නේ. ඒ විදිහට තමයි දකින්න ඕන. ඒකට අර කලින් දැනගත්තු දැනුම් ටික අතාරින්න ඕන.
ඒ දැනුම් වල ඉඳලා බෑ. ඒ දැනුම් වල හිටියොත් අර හිත හාර යනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර මේ මැනිකේ ප්‍රශ්නේ තියෙන්නේ උම්මග්ග ජාතකේ. නේද? අර පඬිතුයෝ 4 දෙනා. පඬිතුයෝ 4 දෙනා කියන්නේ දිට්ඨ සුත මුත පොට්ටබ්බ. නේද? පඬිතුයෝ 4 දෙනා මේ පඬිතුයෝ 4 දෙනා නම් 4ක් තියෙනවා මං කිව්වේ මේ පඬිතුයෝ 4 දෙනාගෙන් පෙන්වන්නේ දිට්ඨ සුත මුත පොට්ටබ්බ කියන එක තමයි පඬිතුයෝ 4 දෙනාගෙන් පෙන්වන්නේ. ඒක උපමාවක්. ඉතින් ඊට පස්සේ මහෞෂධ කියන්නේ ප්‍රඥාව. ඒතකොට අර මේ ඉන්ද්‍රිය ඥානය තුල හාර බලන එකනේ කරන්නේ මේක ඇතිම කියලා මේක නේ ප්‍රඥාවෙන් බලනකොට නේද මේක මනසේ තියෙන එකක් නෙමෙයි කියලා පේනවනේ නේද පේනිමට නෝ පේන එකක් නේද එතකොට ප්‍රඥාවට පේනවා මණික තියෙන්නේ තල් ගහේ තියෙන කාක් කූඩේ තමයි මණික තියෙන්නේ කියලා. එතකොට තල් ගහේ කාක් කූඩේ කියලා අපිට එළියේ එක ගන්න පුළුවන්ද නේ දැන් එළියේ තල් ගහ කාක් කූඩේ එළියේ තියෙන්නේ ඊට පස්සේ ආලෝකය නිහා පරාවර්තනය වෙලා තමයි මනසේ පෙන්වන්නේ මණික. මනස විල විදියට ගත්තොත් එහෙම ඊට පස්සේ මනසේ හාර බැලුවට මොලේ හම්බ වෙන්නෙත් නෑ මණික හෘදේ හම්බ වෙන්නෙත් නෑ දමන ශිරාවල හම්බ වෙන්නෙත් නෑ කොහෙවත් හම්බ වෙන්නේ නෑනේ නේද කපල කොටල බැලුවත් හම්බ වෙන්නේ නෑනේ කොහෙවත් නේද එතකොට දැන් බාහිර දැක්මට අනුව ඔන්න ගහේ තියෙනවා කියලා කියයි නේ නමුත් අපිට මේ නව ඥානයට අනුව ගහ කියලා පැනවෙන්නේ මේකෙමනේ නේ තමන්ගේ පැත්තෙන්මනේ ගහ කියලා හැදෙන්නේ කාක්කුඩේ කියලා හැදෙන්නේ තමන්ගේ පැත්තෙන්නේ මණික කියලා හැදෙන්නේ තමන්ගේ පැත්තෙන්මනේ එතකොට කාක්කුඩේ මණික තල් ගහ තාල වර්ගයේ ගහ කියලා හැදෙන්නේ තමන් තුලනේ ඒක හැදෙන සංඥාවෙනේ අතීත සංඥාවේ හැදෙන්නේ නේ මේ තල් ගහ කියලා නාම රූප එකතු කරලා සංඥාව හදනවනේ ඒකට කාක්කුඩේ කියලා නාම රූප එකතු කරලා සංඥාව හදනවනේ දැකපුවා ඇහිච්චේවට අනුව අහලා දැකලා තියෙන දැනුමට අනුව හදනවා කාක්කුඩේ මණික කියලා හදනවා මේක මෙච්චර වටින්ම ඇති මේක නිල් පාට මණිකක් එහෙම කියලා වටිනාකම් දෙන්නේ සංඥා වෙන්නේ ඒක සංඥාව තමයි අර තල් ගහේ තියෙන මණික කියන සංඥාව ඒ සංඥාව නිසා තමයි නේද පෙන්වන්නේ අර මණික තියනවා වගේ නේ අතීත සංඥාව නිසා තමයි පෙන්වන්නේ තියනවා වගේ නැත්තම් තියෙන තැනක් තියනවද නැහැ එතකොට මේ සංඥාව තුල පෙන්වන එක මායාවක් කියලා දැක්කොත් මිරිඟුවක් කියලා දැක්කොත් සංඥාව තුල සංඥාව කියන එක තියෙන තැනක් නැහනේ නේද කලින් දැනුමක් නේ ඔය දැනුමෙන්නේ උපද්දවල පෙන්වන්නේ මේ දැනුමින් උපද්දවල පෙන්වන එක තමයි ඔය සංඥාව කියන්නේ හඳුනා ගැනීම හඳුනා ගන්නවත් එක්ක හැඟීමක් ඇති වෙනවනේ ඒකයි සංඥාව කියන්නේ නේ හැඟීම තමයි ගතිය කියලා කියන්නේ එතකොට දැන ගැනීමත් එක්කලා අර ගති නිමිති පහල කිරීමක් තියෙනවනේ නේද ඒව තමයි සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීමත් එක්ක හැඟීම් ඇති වෙනවා හැඟීම් දැනීම් ඇති වෙනවා ඒක සංඥාව එතකොට ඒ සංඥාවේ තමයි පෙන්වන්නේ වටිනාකම් දීලා උපවත් කරලා හැඩවත් කරලා පෙන්වන එක පෙන්වන්නේ සංඥාවේ නේද නැතුව හිතේ කොහෙවත් තියනවද ඔක නෑ කොහොම හරලා බැලුවා විලේ මණික නෑ වාගේ විල හිත කියන එක විලට උපමා කෙරුවොත් විලේ මණික නෑ වාගේ ඒක කොච්චර බැලුවත් නෑ එහෙනම් අතීත සංඥාවෙන් තමයි සකස් කරලා පෙන්නන්නේ නේ කාක්කුඩේට කාක්ක ගෙනල්ලා දාගෙන කාක්ක කියන්නේ කෑදී දරා ගන්න ස්වභාවය කෑදරකම කෑදී දරාගත්තු නිසා තමයි සංඥාවේ මේක පෙන්වන්නේ කෑදී දරාගත්තේ නැත්තම් ඇහෙන් රූප දැකලා දරාගත්තේ නැත්තම් වටිනාකම් දුන්නේ නැත්තම් කනෙන් ශබ්ද අහලා වටිනාකම් දුන්නේ නැත්තම් නේ ගඳ සුවඳට වටිනාකම් දුන්නේ නැත්තම් ස්පර්ශයන්ට වටිනාකම් දුන්නේ නැත්තම් හිතලා මතක් කරලා වටිනාකම් දුන්නේ නැත්තම් නේ කෑදී දරාගත්තේ නැත්තම් කාක්කෙක් උනේ නැත්තම් නේද මණික කූඩු වෙන්නේ නැහැ මණික කූඩු වෙන්නේ අන්න ඒ වගේ වේදනා සංඥා වලට වටිනාකම් දීම තමයි කූඩු වීම කියන්නේ කෑදී දරාගත්තු එක තමයි කාක් ස්වභාවය කියලා කියන්නේ නේද එතන තියෙන අඳුරක් කළුයි ඒක අඳුරක් නේද ඉතින් ඒක නිසා තමයි ඔය විලේ මණික පෙන්වන්නේ ඒ වගේ
මේ පේන ඇහෙන දේවල් වලට අනුව ඉන්ද්‍රිය ගෝචර ඥාණයට අනුව රැවටිලා එළිය ඇත්ත වෙලා නේද? එළිය දේවල් ඇත්තයි සත්‍යයි වුණොත් එහෙම නේද? ඊට අනුව උපාදාය රූපේ සකස් කරනවා. උපද්දවල ගන්නවා. උපද්දවල අරන් රූපයක් විදියට සකස් කරනවා. ඒ සකස් කරන එකත් ඇත්තයි සත්‍යයි කියලා රැවටුනොත් උපාදාය රූපේ තමයි නිතරම පේන්නේ. නේද? පේන්නේ උපාදාය රූපය, ඇහෙන්නේ උපාදාය රූපය. නේද? ගඳ සුවඳක් විදියට දැනෙන්නේ උපාදාය රූපය. එළියක නෙමෙයි. එළියක ඇසුර නිර්මාණය වෙන එක. නේද? ස්පර්ශයක් විදියට එන්නේ උපාදාය රූපය. එළියක ඇසුරේ නිර්මාණය වෙන එක. නේද? ඒකට එළියක කියලා රැවටුනොත් නේද? ඇත්ත වෙනවනේ. ඇත්ත වුණොත් වටිනාකම් දිදී යනවා. හිති වටිනාකම් දිදී යනවා. එහෙම වටිනාකම් දිදී යනවා නම් එයා අවිද්‍යාවමයි ඉන්නේ. නේද? නේද? අර හත්වෙනි ඉන්ද්‍රියේ ඇහැ. හත්වෙනි ඉන්ද්‍රියේ දැක්ම දාලා බලන්න බැයි නම්, දාලා අහන්න බැයි නම්, දාලා හිතන්න බැයි නම් එයාට ඇති සෝතාපන්න ගමක් නැහැ. නේද? කලාතුරකින් මග ඇරුණත්, ඉඳලා හිටලා මග ඇරුණත් නේද? එයාට වරක් දෙවරක් තුන්වරක් හිතුණත් හයවෙනි අර හත්වෙනි හරි හත්වෙනි ඉන්ද්‍රිය එයාට එන්න ඕන. නේද? හත්වෙනි සැරේට හරි හත්වෙනි ඉන්ද්‍රිය පහළ වෙන්න ඕන එයාට. හත්වෙනි සැරේට හරි හත්වෙනි ඉන්ද්‍රිය පහළ වෙන්නේ නැත්නම් එයා සෝතාපන්න නැහැ. අන්න ඒකයි. නේද? අට්ඨමං ආදිවන්ති අටවෙනි භවයකට යන්නේ නැහැ කියන්නේ ඒකයි. හිති ගිහිල්ලා නේද? අතීතයේ තියෙන අවිද්‍යාව නිසා හිති ගියත් හත්වෙනි සැරේ හරි හත්වෙනි ඉන්ද්‍රිය පහළ කරලා එයා රැකෙන්න ඕන. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. එයා රැකෙන්න ඕන. එයා තුල ශික්ෂණීය සමාධිය ඇති වෙන්න ඕන. නැත්තම් එයා සෝතාපන්න නෑ. බොරුවට හිතාගෙන ඊට වැඩක් නෑ. නේද? හත්වෙනි ඉන්ද්‍රිය දැක්ම නිතර භාවිතා වෙන්න ඕන. උදේ අවදි වෙච්ච වෙලා ඉඳන් රාත්‍රියේ නිින්ද යනතුරු පේන ඇහෙන කොට හත්වෙනි ඉන්ද්‍රිය දැක්මෙන් තමයි බලන්න ඕන. අහනකොට හත්වෙනි ඉන්ද්‍රිය දැක්මෙන් තමයි අහන්න ඕන. නේද? නැත්තම් නිරෝධය දකින්න බෑ එයාට. නේ? සමුදය තුල නිරෝධය දකින්න බෑ. නේද? එයාට කලින් තිබුණ එකක් දකින්නවා වගේ. නේද? එළිය තියෙන එකක් පේනවා වගේ. එහෙමයි වෙන්නේ. හත්වෙනි ඉන්ද්‍රිය දැක්ම තුල තමයි මේ අවකාශය තුල නේද? පේන හිත සමගම පේන දර්ශනය නිරෝධ වෙලා පේන්නේ. නේ? අරක දිහා බලලා මේක දිහා බලනකොට ඒ දැකපු හිතත් නිරෝධ වෙලා රූපයත් නිරෝධ වෙනවා. නේද? එතන දැකීම තුල පෙනීම තුලම නිරෝධ වෙන ෂණයක් තුල හටගන්න එක ඒ ෂණය තුලම නිරෝධ වෙනවා. ආයේ හිති රෙවටියයිද? නැහැ. එතකොට සමුදය නිරෝධය දකින්න පුළුවන් හත්වෙනි ඉන්ද්‍රිය දැක්මට අනුව දකින්න කෙනාට විතරයි. නේද? සමුදය වෙන කොට නිරෝධය දකින්න බැරි නම් එයාට හත්වෙනි සැරේට හෝ හත්වෙනි ඉන්ද්‍රිය පාළ වෙන්නේ නැත්තම් එයා සෝතාපන්න නැහැ. අන්න ඒකයි කියන්න තියෙන්නේ. ඒ හින්දා මේ නව දැක්මට අනුව හත්වෙනි ඉන්ද්‍රිය භාවිතා කරන්න, අඤ්ඤ ඉන්ද්‍රිය දැක්ම භාවිතා කරන්න, ඇහැ කන නාසය දිව ශරීරය මනස ක්‍රියාත්මක වෙනකොට හත්වෙනි ඉන්ද්‍රියේ දාලා ඒක ක්‍රියාත්මක කරවන්න. නේද? මේ හත්වෙනි ඉන්ද්‍රිය දැක්ම එහෙම නැත්නම් නව ඥානෙ ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය දාන්න බලන්න ඉස්සල්ලා. අහන්න ඉස්සලා ප්‍රඥා ඉන්ද්‍රිය දාලා අහන්න. නේද? ගඳ සුවඳ බලන්න ඉස්සල්ලා හත්වෙනි ඉන්ද්‍රිය දාලා බලන්න. ස්පර්ශයට ඉස්සල්ලා හත්වෙනි ඉන්ද්‍රිය දාලා ස්පර්ශය දකින්න. හිතන්න ඉස්සල්ලා හත්වෙනි ඉන්ද්‍රිය දාලා හිතන්න. එතකොට එතනම සමුදය තුලම නිරෝධය වෙයි. නැත්තම් රැවටිලා වටිනාකම් දීලා හිති යනවා කියන්නේ සසර. හිත යනවා කියන්නේ සසර. ඉතින් සසරෙන් නිදහස් වෙන්න නම් හත්වෙනි ඉන්ද්‍රිය දැක්ම භාවිතා කරන්න. හොඳයි එහෙනම්. තෙරුවන් සරණයි.